වැදගත් පුරාණ කියමනක්. එය බෞද්ධ මහායාන පොත්වලින් සංස්කෘත ග්‍රන්ථවලට හින්දුන්ගේ ග්‍රන්ථවලට පවා ආයක. එහි මුල බෞද්ධ ධර්මය. මොකක්ද ඒ කියමන? අයං නිජഃ පරෝ වේති ගණනා ලඝු චේතසාම් උදාර චරිතානාම්තු වසුධෛව කුටුම්බකම්. මෙන්න මෙයා මගේයි. මේ අනික් අය මගේ නෙමෙයි අපේ නෙවෙයි කියලා මෙහෙම හිතන්නේ ලඝු චින්තකයෝ. බොහෝම ළඟ බලන, ඈත නොබලන, ගැඹුරට කරුණ නොසිතන මෝඩ මිනිසුන්ගේ කීමක්, හැඟීමක්, පිළිගැනීමක් තමයි මේ වෙන්කිරීම. මේ අය අපේ, මේ අනික් අය අපේ නෙවෙයි. මේ මෝඩයින්ගේ, ලඝු චින්තකයින්ගේ, ගැඹුරට නොහිතන අයගේ මෝඩ කතාව. උදාර චරිතානාම්තු වසුධෛව කුටුම්බකම්. උදාර වූ ශ්‍රේෂ්ඨ වූ පැවතුම් ඇති සත්පුරුෂයන්ට මුළු ලෝකයම, මුළු පෘථිවියම, හෙවත් මුළු මනුෂ්‍ය සමාජයේම එකම පවුලක්, එකම කුටුම්බයක්, එකම පවුලක්. මුළු පොළොවම ඒ එකම මනුෂ්‍ය පවුල පදිංචි වෙලා ඉන්න භූමිය. එතකොට ඔක්කොම එකයි. සියලු මනුෂ්‍ය වර්ගය එකයි. එකම පවුලේ උදවි කියලා සලකන්නේ උදාර පැවතුම් ඇති, ශ්‍රේෂ්ඨ පැවතුම් ඇති උත්තමයන්, ගැඹුරට කරුණු කල්පනා කරන උත්තමයන්. අන්න ඒ උත්තම චින්තනය තමයි අප තුල තියෙන්නට ඕන. ඒ උදාර චරිතය කියන්නට ඕන. උදාර චරිතය ඇති එක්කෙනා මේගොල්ල මගේ, අනික් කට්ටිය අපේ නෙමෙයි, මගේ නෙමෙයි කියලා අයින් කරන්නේ නැහැ.